ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ඩ් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය උපරා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යේමනයේ ඉන්දන කපටා සංකීර්ණයකට ඇමරිකානු හමුදා එල්ල කර ප්‍රහාර සැලසුම පිළිබඳව සඳහන් කර තිබූ පනිවැඩි හෝමාරු යෙදුමකට සිග්නල් වෙත මාධ්‍යවේදියකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය දූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. අදාළ මාධ්‍යවේදියා එම යෙදවුම අහම්බෙන් එක්කිරීම හේතුවෙන් ඔහු එම යුද රහස් හෙළිකර ඇති බව වාර්තාවේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන දූර කාලය තුළ ඔහුගේ ජේෂ්ඨට නායකත්ව කණ්ඩායමට පත් කළ පළමු සාමාජිකයාද වන්නේ මයික් වෝල්ඩ්සිය. වැඩිදුර තොරතුරු සඳහා අප සමගම රැඳී සිටින්න.